අපි අද කතා කරන්න යන්නේ අන්තර්ජාලය ගැන ලොකු කතාවක්. හැබැයි ගොඩක් අය අහලා නැති කතාවක්. ඒ තමයි semantic web එක. ඒ කියන්නේ අර්ථවත් වෙබ් කියන දැවැන්ත අදහස සහ ඒකට මුහුණ දෙන්න සිද්ධ වුණු ලොකු අභියෝග ගැන. ඇත්තටම මේ semantic web එක තමයි අන්තර්ජාලයේ ඊළඟ මහපිම්බ වෙයි කියලා හැමෝම හිතුවේ. ඉතින් ඒකට මොකද උනේ? ඒක දැන් කොහෙද තියෙන්නේ? අපි හොයලා බලමු. හොඳයි එහෙනම් අපි මුලින්ම බලමු මේ semantic web කියන අදහසත් එක්ක අපිට ලැබුණේ දැවැන්ත පොරොන්දුව ඇතනෝ මොකක්ද කියලා. හරි. සරලවම කිව්වොත් semantic web කියන්නේ දැනට තියෙන අපේ world wide web එකේම ඊළඟ පියවර. ඒ කියන්නේ දියුණු කරපු version එකක්. මෙතන ප්‍රධානම අදහස තමයි web පිටුවල තියෙන තොරතුරු වලට හොඳට නිර්වචනය කරපු අර්ථයක්, ඒ කියන්නේ තේරුමක් දෙන එක. එතකොට පරිගණක වලට පුළුවන් වෙනවා නිකම්ම තොරතුරු කියවන එක නවත්තලා ඒ තොරතුරු ඇත්තටම තේරුම් ගන්න. අන්න ඒක තමයි වෙනස. කියවන එක නෙවෙයි, තේරුම් ගන්න එක. පොඩ්ඩක් හිතලා බලන්න. අපේ වැඩවලට උදව් කරන බුද්ධිමත් මෘදුකාංගයක් ගැන. ඒකට පුළුවන් වෙබ් එකේ තියෙන දේවල් තේරුම් අරගෙන අපි වෙනුවෙන් travel book කරන්න, අපේ කැලෙන්ඩර් එක මැනේජ් කරන්න, අපිට ඕනම කරන තොරතුරක් හරියටම හොයලා දෙන්න. මේ හැමදේම වෙන්නේ කිසිම බාධාවකින් තොරව. අන්න ඒක තමයි මේකේ තිබුණු ලොකුම හීනය. හැබැයි ඉතින් ඒ හීනේ සැබෑ කරගන්න තිබුණු පළවෙනිම බාධකේ තමයි පරිමාණයේ හැකියාව පිළිබඳ ගැටලුව. ඒ කියන්නේ වෙබ් එකේ තියෙන අතිවිශාලත්වය එක්ක මේක කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියන ප්‍රශ්නය. මෙතනදී ප්‍රධාන තාක්ෂණික බාධක තුනක් ඉස්මතු වුණා. පළවෙනි එක වෙබ් එකේ විශාලත්වය. හිතන්නකෝ බිලියන ගාණක් වෙබ් පිටු තියෙනවා. දෙවෙනි එක සංකීර්ණත්වය. අර තේරුම කේතවත් කරන්න හදපු OWL වගේ භාෂා හරිම විධිමත් තර්ක ශාස්ත්‍රයක් මත පදනම් වෙලා තිබුණේ. ඉතින් ඒවා ඉගෙන ගන්න එකයි පාවිච්චි කරන එකයි ලොකු අභියෝගයක් වුණා. තුන්වෙනි එක තමයි වේගය. මේ තොරතුරු සකසලා නිගමන වලට එන්න පාවිච්චි කරපු රීසනින් එන්ජින්ස් කියන පද්ධති තිබුණානේ. ඒවා මුළු වෙබ් එකේම දත් එක්ක වැඩ කරද්දී හිතා ගන්න බැරි තරම් හිමින් වැඩ කරේ. ඒකෙන් මෙතනදී අපි මුණ දුන්නේ මූලිකම ගැටලුවකට. ඒ තමයි මේ දේවල් දෙක අතර තියෙන ට්‍රේඩ් ඔෆ් එක. එක පැත්තකින් අපිට ඕන භාෂාවකට පුඩුවන් තරම් ප්‍රකාශන හැකියාවක්. ඒ කියන්නේ එක්ස්ප්‍රෙසිවිටි එකක් දෙන්න. එතකොට තමයි සංකීර්ණ දේවල් විස්තර කරන්න පුරුවන් වෙන්නේ. හැබැයි අනිත් පැත්තෙන් ඒ පද්ධතියට පරිමාණ හැකියාවක්, ඒ කියන්නේ ස්කේලබිලිටි එකක් තියෙන්නත් ඕන. නැත්නම් මේ තරම් විශාල දත්ත ප්‍රමාණයක් එක වේගයෙන් වැඩ කරන්න බෑ. ඉතින් මේක ලොකු උබතෝ කෝටිකයක් වුණා. භාෂාවක ප්‍රකාශන හැකියාව, ඒ කියන්නේ තොරතුරු විස්තර කරන්න තියෙන හැකියාව වැඩි වෙන්න පද්ධතිය හරිම මන්දගාමී වුණා. ඒ එක්කම ඒකේ පරිමාණ හැකියාවත් අඩු වෙලා ගියා. හරි. දැන් අපි ඊළඟ අභියෝගය පැත්තට යමු. මේක තාක්ෂණය විතරක් නෙවෙයි. මේක විශ්වාසය, ආරක්ෂාව, පෞද්ගලිකත්වයේ වගේ ටිකක් අවුල් සහගත මානව ගැටලු ගැන. බලන්න මේ උපුටා දැක්වීම, පාරදත්ත, ඒ කියන්නේ මෙටාඩේටා, මධ්‍යස්ත නැහැ, පද්ධතිය රවට්ටන්න ඒවා හරිම ලේසියෙන් වෙනස් කරන්න පුරුවන් කියන දේ. මේකෙන් කියවෙන්නේ මොකක්ද? කවුරු හරි දෙන තොරතුරක් ඇත්තද බොරුද කියලා දැනගන්න පැහැදිලි ක්‍රමයක් නැති එක ලොකු ප්‍රශ්නයක් කියන එක. ඇත්තටම මේක බරපතල ප්‍රශ්නයක්. වෙබ් එක විමධ්‍යගත නිසා ආරක්ෂාව ස්වයංක්‍රීයව තහවුරු කරන්න එක හරිම අමාරුයි. දත්ත ගනුදෙනු වැඩි වෙනකොට ඒ දත්ත පාවිච්චි වෙන්නේ කොහොමද කියන පෞද්ගලිකත්ව ගැටලුව එනවා. ඊට පස්සේ තහවුරු නොකරපු තන්වලින් එන තොරතුරු කොහොමද අපි විශ්වාස කරන්නේ? ඒ වගේම මිනිස්සුන්ට ඕන කමින්ම පද්ධතියට බොරු දාලා අනිත් අයව රවට්ටන්නත් පුළුවන්. මේ රූපයෙන් පෙන්නන්නේ විශ්වාසවන්ත වෙබ් එකක් කියන අදහස ඇත්තක් කරන්න කොච්චර සංකීර්ණ පද්ධතියක් කොණෙද කියලයි. තොරතුරු ඇත්තද ඒව දෙන්නේ කවුද කියලා සහතික කරන්න වෙනම ආයතන, වෙනම ක්‍රමවේද ඕන වෙනවා. මේක හිතන තරම් සරල දෙයක් නෙවෙයි. හොඳයි. අපි දැන් කතා කරමු ඊළඟ ප්‍රධාන අභියෝගය ගැන. දැනුම හැමතිස්සෙම වෙනස් වෙන පද්ධතියක් කිසිම අවුලක් නැතුව පවත්වාගෙන යන්නේ කොහොමද? මෙන්න ප්‍රශ්නේ. වෙබ් එකේ තියෙන දැනුම එක තැන නවතින්නේ නෑනේ. ඒක හැමතිස්සෙම වෙනස් වෙනවා. එහෙමනම් මුළු පද්ධතියම අවුල් නොකර ඒ වෙනස්කම් එක්ක යාවත්කාලින වෙන්නේ කොහොමද? මේකට විසඳුම් විදිහට තාක්ෂණික සංකල්ප දෙකක් ආවා. හිතන්න ඔන්ටොලොජි කියන්නේ දැනුම සංවිධානය කරපු සිතියමක් වගේ කියලා. එතකොට ඔන්ටොලොජි ඉවොලියුෂන් කියන්නේ ලෝකයේ වෙනස් වෙනකොට අර සිතියමේ යාවත්කාලින කරන එක. ඔන්ටොලොජි වර්ෂනින් කියන්නේ ඒ සිතියමේ පරණ සහ අලුත් පිටපත්, ඒ කියන්නේ වර්ෂන් 1, වර්ෂන් 2 වගේ පිළිවෙලකට තියාගන්න එක. එතකොට පරණ පද්ධති වලටත් ගැටලුවක් නැතුව වැඩ කරන්න පුළුවන්.
අර කලින් කියපු වර්ෂනින් කියන අදහස ප්‍රායෝගිකව කරන එක විදිහක් තමයි මේ සිමැන්ටික් වර්ෂනින් නැත්නම් SIMV. මෙතනදි වෙන්නේ මෘදුකාංගයක අනුවාදාංකයට නිකම්ම ඉලක්කම් ටිකක් වෙනුවට නිශ්චිතාර්ථයක් දෙන එක. පළවෙනි අංකය කියන්නේ මේජර් එක වෙනස් වෙනවා කියන්නේ පරණ එකත් එක්ක නොගැලපෙන ලොකු වෙනසක්. දෙවෙනි එක මයිනර් එක අලුත් පහසුකමක් එකතු කළා කියන එක. තුන්වෙනි එක පැච් එක පොඩි දෝෂයක් හරි ගැස්සුවා කියන එක. ඉතින් මේ වගේ වෙනස්කම් හරියට කළමනාකරණය කරන්න ශක්තිමත් පද්ධතියක් නැති වුණොත් මොකද වෙන්නේ? වෙබ් එකේ තියෙන තොරතුරු හරීම ඉක්මනට යල්පැන යනවා. ඒ වගේම එක වෙබ් අඩවියකට තව වෙබ් අඩවියක් එක්ක තොරතුරු හුවමාරු කරගන්න තියෙන හැකියාව. ඒ කියන්නේ ඉන්ටර්ऑපරබිලිටි එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. හරි. අපි දැන් මේ කතා කරපු හැමදේම එකතු කරලා බලමු. මේ දැවැන්ත අභියෝග ටික සාරාංශ කරලා සිමැන්ටික් වෙබ් එකේ අනාගතේ කොයි වගේ වෙයිද කියලා බලමු. එහෙනම් අපි කතා කරපු ප්‍රධාන අභියෝග පහ ඉක්මනින් මතක් කරගමු. 1. වෙබ් එකේ අති විශාලත්වය. 2. තරුණ හරි උස හරි වගේ අපැහැදිලි සංකල්ප. 3. අවිනිශ්චිතතාවය. ඒ කියන්නේ අගයන් හරියටම දන්නේ නැති එක. 4. නොගැලපීම. ඒ කියන්නේ එක තැනක තියෙන දෙයක් තව තැනක තියෙන දෙයකට පරස්පර වෙන එක. සහ අවසාන වශයෙන් හිතාමතාම පද්ධතියට බොරු දහලා නොමඟ යවන අය. ඉතින් සිමැන්ටික් වෙබ් එකේ සම්පූර්ණ දැක්ම ප්‍රධාන ධාරාවේ යථාර්ථයක් උනේ නැහැ තමයි. හැබැයි ඒකේ තාක්ෂණයන් අදවනකොට අතිශයින්ම බලගතු බලපෑමක් ඇති කරලා තියෙනවා. මේ සිමැන්ටික් වෙබ් අදහස් අදරත් පාවිච්චි වෙන තැන් තමයි මේ. Google's knowledge graph එක අපේ සෙවුම් ප්‍රතිඵල දියුණු කරන්න ව්‍යුහගත දත්ත පාවිච්චි කරනවා. Wikidata කියන්නේ Wikipedia වගේ ව්‍යාපෘතිවලට දත්ත දෙන මධ්‍යගත ගබඩාවක්. schema.org කියන්නේ වෙබ් අඩවි වලට පොදු වචනමාලාවක් දෙනවා සෙවුම් යන්ත්‍රවලට තේරුම් ගන්න. ඒ වගේම ජෛව තොරතුරු විද්‍යාව, සෞඛ්‍ය සේවා වගේ ක්ෂේත්‍රවල linked data තාක්ෂණය පාවිච්චි වෙනවා. ඉතින් අපි හැමෝම දැනුවත්ව හරි නොදැනුවත්ව හරි මේ සංකල්පවල ප්‍රතිලාභ අදත් භුක්ති විඳිනවා. අවසාන වශයෙන් අපිට මේ ප්‍රශ්නය ඉතුරු වෙනවා සිමැන්ටික් වෙබ් කියන්නේ අසාර්ථක වුණු හීනයක් විතරද නැත්නම් අපි හැමෝම බලාපොරොත්තු වෙන වඩාත් බුද්ධිමත් අන්තර්ජාලයක අනාගතය අපිටත් නොදැනීමෙන් නිහඬවම ගොඩනගමින් ඉන්න මූලික මෙවලම් කටලයක්ද?